back to Xiaomi's live note. අද අපි දෙන්නට ෆ්‍රී දවසක් නිසා අපි දෙන්න ප්ලෑන් කරා ඩේ අවුට් එකක් යන්න. මම හිතන්නේ මේ ඩේ අවුට් එක අපි ගියොත් හොඳයි චැලෙන්ජ් එකක් එක්ක. ඔයා මොකද හිතන්නේ? ඒක නම් ගොඩක් හොඳයි. අපි ඩොලර් 100ක් වගේ පොඩි ෆික්ස් amount එකක් තියාගෙන අපි මේ ඩේ අවුට් එක යන්න පුළුවන් කියලා ප්ලෑන් කරමු. එහෙනම් අපි බලමු මෙයා කිව්වාගේ ඩොලර් 100ක් තියාගෙන අපිට චැලෙන්ජ් එක කරගන්න පුළුවන් දෙයක්ද කියලා. අපි දෙන්නම බලමු අද මේක පුළුවන්ද කියලා. මේක චැලෙන්ජ් එකක්. ඉතින් අපි මේ යන ලොකේෂන් එක ගැන මේගොල්ලන්ට විස්තර දෙන්නේ. ඉතින් අපි මේ යන්නේ ඇඩිලේඩ් නගරයම හරියට පැහැදිලිව පේන හොඳ ලුකවුට් එකකට. ඒ කියන්නේ මේක ඇඩිලේඩ් නගරයම බලන්න පුළුවන් ලුකවුට් එකයි. ඉතින් මේක හැමෝම දන්නවා ඇඩිලේඩ් වල ඉන්න ගොඩාක් අය මේකට ගිහිල්ලා තියෙනවා. ඉතින් ගිහිල්ලා නැති කෙනෙක් වෙනවා ඒක අතලොස්සක් හොයාගන්නත් නැති තරම්. ඉතින් මොකද මේක ඇඩිලේඩ් නගරේ ඉඳන් මීටර් 700ක් වගේ උසකින් තියෙන්නේ. ඉතින් අපි Google එකේ හොයනකොටම තිබ්බේ එහෙම අනිත් තව ලුකවුට්ස් තියෙනවා. ඒවට ඇඩිලේඩ් නගරය මේ තරම් පැහැදිලිව පේන එකක් එහෙම අඩුයි හොයාගන්න. දැන් අපි තව ලුකවුට්ස් මම සර්ච් කරලා බලුවා. අපි දෙන්නම සර්ච් කරලා බලුවා. ඉතින් ඒ සර්ච් කරපු ලුකවුට් වල ගොඩාක් view point එක නම් හරිම ලස්සනයි. ඒ වුණාට අර අපිට දැන් මෙතනදී ගොඩක් ඕන කරන්නේ ඇඩිලේඩ් නගරය ඔයගලන්ට පෙන්නන්න මොන වගේද කියලා. ඉතින් ඒක නිසා අපි මේ තැන සිලෙක්ට් කරගත්තා. මේක Mount Lofty සමිට් එක. දැන් මේක ඇත්තටම කියනවා නම් මේක ඩ්‍රයිව් එක ගැන කතා කළොත් මේක ඩ්‍රයිව් එක මිනිත්තු 40ක් 30ක් වගේ කාලයක් ඇතුළත එන්න පුළුවන් ඇඩිලේඩ් සිටි එකේ ඉඳලා මේ කියන ලොකේෂන් එකට. ඒ වගේම තමයි මේක ඩ්‍රයිව් එක ටිකක් ටෆ්. මොකද හේතුව කඳු තියෙනවා, අල්ලම් බංගු, ඊට පස්සේ ගොඩක් ස්ලෝ කරන්න ඕනි තැන් තියෙනවා, වටරවුම් ගොඩාරියයි ඒ වගේ ගොඩක් තියෙනවා. ඒ වුණාට ඩ්‍රයිව් එක පොඩ්ඩක් එක්ස්පීරියන්ස් කරන්නත් එක්ක හොඳයි. ඉතින් මං හිතන්නේ අපි කතාවෙන් අපි තැනට ආවා නේද? අද ගොඩක් කට්ටිය ඇවිල්ලා තියෙනවා. ඒක කියන්නත් ඕනේ. අපි කාර් පාක් එකකින් කාර් එක පාක් කරලාම කතා කරමු. අපි දැන් ඇවිල්ලා ඉන්නේ Mount Lofty Summit Lookout එක. මෙතන view එක නම් හරිම ලස්සනයි. ඇඩ්ලේඩ් නගරය, buildings, road වගේ ගොඩක් දේවල් මෙතනට පේනවා. ඒ වගේම මෙතන තියෙන මේ හොඳම දේ තමයි sea view එක හොඳටම පැහැදිලිව පේනවා. busy life එකක් ගෙවන ඔයාටත් මෙතනට එන්න පුළුවන් වුණා. ඔයාටත් ලොකු relax එකක් දෙනවා.
මේ ගම කිය වෙනම් ඇබයි දන්නවනි බජට් එක අපි 19ක් වෙනවා. ඔව් ගමන හරි ඔන්න අපේ ඩොලර් සයේ ටාගට් එකෙන් ඔන්න පලවෙනි අයිටම් එක අපි Item එක සල්ලි අපි ගත්තා ඔන්න ඒකේ මොකක්ද අපි ගත්තේ අපි ගත්තේ මොකක්ද හනී එකක්ද ඔව් හනි එකක්. ඔව් හනී එකක් ගත්තේ පෙන්නන්න. මෙන්න තියෙනවා හනී එක හරි මේක ඇතුලේ අර ඇතුලේ අර මේ එක දා. හනී කෝන් එකක් තියෙනවානේ හනී ආ. කෝන් එක හරි මේකට ගිහිල්ලා තියෙනවා ඔන්න ඩොලර් 19යි 750. අන්න දැන් පළවෙනි දත ගලවලා තියෙන්නේ දැන් ඊළඟ දත බලමු ඊළඟ දත අපි ගලවන්නේ කොහෙද කෑම කත්තේ. කෑම කන්න යන්නයි දැන් අපි හදන්නේ. හරි ඔන්න අපි දැන් එහෙනම් කෑම කන්න හදන්නේ දැන් වෙලාව 2:05යි ඉතින් ඔන්න දවල් කන්න යන්නේ බලමු අපි මොනවාද කන්න පුළුවන් කියලා සහ අපි අර බජට් එකට ගැලපෙන විදිහට අපි සීමා කළා වැඩේ කරමු හරි හරි ගයිස් දැන් අපි කඩයක් තෝරගෙන මේ අපිට අපි දැන් කෑම ගන්න ආවා. අපි කෑම ගත්තා. නැතික විශේෂයෙන් කියන්න ඕනේ මේක අපි තෝරගත්තේ ලංකාවේ කඩයක් මොකද කඩයක් අද මේ හොලිඩේ එක නිසා ඒක ඔව්. විතර ඇරලා තිබ්බේ. ගොඩක් කඩ බැලුවා ඒව ඔක්කොම වහලා අද අපි ඉතින් අරන් ආවා ජින්ජර් බියර් ජින්ජර් බියර් දෙකක් අරන් ආවා. ඊට පස්සේ රයිස් ඇන්ඩ් කරි අරන් ආවා. රයිස් ඇන්ඩ් කරි දෙකයි දෙකක් අරන් ආවා. ඊට පස්සේ හරි ජින්ජර් බියර් දෙකයි රයිස් ඇන්ඩ් කරි දෙකයි ඉතින් අපිට කම්ප්ලිමන්ටරි විදියට නම් රම්ලගේ පපඩම් හම්බෙලා පපඩම් හම්බෙලා තියෙනවා. ඊට පස්සේ ඉතින් ඔච්චර තමයි අනිත් එක ඔයගොල්ලෝ ටෝටල් අපිට කොච්චරක් ගියද බබ 4750. 4750 එතකොට අතන ගානයි ඔක්කොම 60 67 වගේ 67 වගේ මේ එතකොට ඔක්කොම ගාන අඩු කළාට පස්සේ අපිට තව ඩොලර් 33ක් ඉතුරු වෙනවනේ. ඔව් ඩොලර් 33ක් ඉතුරු වෙනවා. ඉතින් අනිත් එක අපිට කියන්න බැරුවනේ අපි වාහනේ තෙල් නම් ඇත්තටම අද ඕල්මෝස්ට් ෆුල් තියෙනවා. ඉතින් ආයෙ අපිට ගහන්න ඕනේ නැහැ. ඒකෝර අපිට ඒ ඩොලර් 30 තියාගන්න පුළුවන් සමහර වෙලාවට දැන් මේ ට්‍රිප් එක යන්න වියදම ඒ කියන්නේ තෙල් ගහ ගන්න වියදම කව කරගන්න ඒ ඩොලර් 30 තියාගන්න පුළුවන්. හරි දැන් ඉතින් අපි බ්ලොග් එක ඉවර කරන්න කියලා බැලුවේ මොකද දැන් අපි ට්‍රිප් එක ගිහිල්ලා ඉවරයි දැන් තව විනාඩි 2-3ක වගේ දුරක් තියෙන්නේ අපේ ගෙදරට ඉතින් මම හිතනවා ඉතින් මේක අපි චැලෙන්ජ් කළා අපේ චැලෙන්ජ් එක වින් කළානේ ඔව් අපි චැලෙන්ජ් එක වින් කළා ඉතින් ඔගොල්ලොත් මතක ඇතුව නෙමෙයි ඉතින් ඔගොල්ලෝ ඇඩිලේඩ් වලට යනවා නම් එනවා නම් අනිවාර්යෙන් Mount Lofty Summit ඒ ලොකවුට් එකට ගිහිල්ලා ඇඩිලේඩ් වල ෆුල් view එක බලන්න ඔයගලන්ගේ ඇස් දෙකෙන්ම ඊට පස්සේ මම අනිත් එක වෝන් කරන්න ඕනේ එතන ඩ්‍රෝන් ෂොට්ස් ගන්න බෑ බොහොම අමාරුවෙන් අපි එක ෂොට් දෙකක් වගේ ගත්තා එකක් දෙකක් වගේ ගත්තා ඉතින් ගන්න බෑ හොඳ ලොකේෂන් එකක් අනිවාර්යෙන් ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න මෙතන යවන්න බෑ කියන. එතකොට අපි දන්නේ නැහැ. ඔව් ඒකත් කියන්න ඕනේ අනිත් එක මේ ඉතින් ඔයගොල්ලොත් ගිහිල්ලා බලන්න I think අපේ vlog එක ඉවර කරනවා ඔයගොල්ලෝ අපේ channel එකට අලුත් නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න. අමතක කරන්න එපා. හරි ඉතින් එහෙනම් අදට අපි ගිහිල්ලා එන්නම් තවත් වීඩියෝ එකකින් මේ වගේම හම්බ වෙන්න බලාපොරොත්තු වෙමින් ඉතින් ඔයගලන්ට සුබ දවසක්